මම ලහිරු මම නීඩි රීඩර්ස් එකට ජොයින් වුණේ ඇත්තටම 2012 අවුරුද්දේදී. එහෙම සම්බන්ධ වෙද්දී මට එච්චර ලොකු හැඟීමක් තිබ්බේ නෑ අපි මොකක්ද කරන්න යන්නේ කියන එක. එතන තරුණ පිරිසක් හිටියා. ඒ වගේම අලුත් දෙයක් තියෙනවා කියන එක මම දැක්කා. මටත් මොකක් හරි ලංකාවට සේවයක් කරන්න ඒ වගේම මටත් දෙයක් ලබා ගන්න ඕනේ කියන හැඟීම තිබ්බා ඒ වෙද්දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට. එතකොට එතන හිටිය පිරිසත් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබපු ඒ වගේම වෙනත් උසස් අධ්‍යාපන ස්ථානවල අධ්‍යාපනය ලැබපු ඒ වගේම විශ්වවිද්‍යාල වලින් ඒ වෙද්දී just pass out කට්ටිය තමයි හිටියේ. එතකොට ඒ කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියන අදහස තමයි මට මුලින්ම තිබ්බේ. හැබැයි මේකට සම්බන්ධ වුණාම අපි මුලින්ම නීඩි රීඩර්ස් ප්‍රොජෙක්ට් එක විදියට අපි කරේ අවශ්‍යතාවය තියෙන අයට කියවන්න පොත් නැති අයට ඒ පොත් ලබා දීපු. එතකොට මේ අවශ්‍යතාවය තියෙන අය කිව්වම විශේෂයෙන්ම අපේ මූලික අවධානය යොමු වුණේ පාසල් වලට. පාසල් වලට විතරක් නෙමෙයි අපි විවිධ ස්ථාන වලට කල්චරල් සෙන්ටර්ස් වලට ඒ වගේම වැලිකඩ බන්ධනාගාරයට ඒ විතරක් නෙවෙයි තව බොහෝ ස්ථාන වලට ළමා නිවාස වලට වගේ තැන් වලට පවා අපි මේ පොත් පරිත්‍යාග කරන්න යෙදුණා. මේ පොත් පරිත්‍යාග කරද්දී පොත් පරිත්‍යාග කිරීම කියන පුණ්‍ය කර්මයට වඩා ලොකු අත්දැකීමක් අපි හැමෝම ලබා ගත්තා. කණ්ඩායමක් එක්ක වැඩ කරන එක අපේ තරුණයන් පිරිසක් විදියට එකතු වෙලා ඒ තරුණ ජවය මොකක් හරි හොඳ දෙයකට යොදා ගන්න එක අපිට නායකත්වයේ පිළිබඳ හැඟීමක් ලබා ගන්න එකට අපිට මොකක් හරි ව්‍යාපෘතියක් මුලින් ඉඳන් අගට මෙහෙවන ආකාරය ගැන අපිට ලොකු අත්දැකීමක් ලැබුණා. ඉතින් මම ඇත්තටම අද සතුටු වෙනවා මම වොලන්ටියර් කෙනෙක් විදියට මේ නීඩි රීඩර්ස් ප්‍රොජෙක්ට් එක එක්ක සම්බන්ධ වෙච්ච එක ගැන. මං හිතනවා මට ලොකු අනාගතයක් මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක තියෙනවා. ලංකාවට සේවයක් කරන්න මටම ලොකු අත්දැකීමක් ලබා ගන්න හොඳ අවස්ථාවක් තියෙනවා කියන මම හිතනවා.